කලාවැව වැව ද්‍රෝණියට ජලය සපයන ප්‍රධාන ජලමූලාශ්‍රය වන බෝවතැන්න ජලාශයේ නඩත්තු කටයුත්තක් සඳහා අගෝස්තු 24 වන දින සිට ජලය ඉවත් කිරීම සිදු කරන බව ජලාශභාර ඉංජිනීරු බුද්ධික මහේෂ් නවරත්න මහතා අද පැවසීය. බෝවතැන්න ජලාශයේ ඉදිකොට වසර 50ක් ගතවීමෙන් පසු රොන්මඩ පිරී ප්‍රමාණවත් ජලධාරිතාවක් ගබඩා කර ගැනීමට නොහැකිවීම, කලාවැව ද්‍රෝණියට ජලය සපයන උමන් මාර්ගයේ මීටර් 4ක පමණ වැඩි රොන්මඩ පිරී තිබීම, විදුලි බලය නිපදවන ස්ථානයේ අසල මීටර් 6කට අධික ප්‍රමාණයක් රොන්මඩ පිරී තිබීම ආදී කරුණු කාරණා රැසක් හේතු කොටගෙන ජලාශයේ ජලය සම්පූර්ණයෙන්ම ඉවත් කොට එහි නඩත්තු කටයුතු සහ ජලාශය තුළ වැඩි ජල ප්‍රමාණයක් ගබඩා කොට ජනතාවට වඩාත් ඵලදායී සේවාවක් ලබා දීම සඳහා මෙම තීරණය ගත් බව හිතෙම සඳහන් කළේය. කෙසේ වෙතත් මේ දිනවල පවතින වියලි කාලගුණික තත්ත්වයේ හේතුවෙන් ජලාශයේ ජලයේ ඉවත් කිරීම නුසුදුසු බවට කටකතා පැතිරවීමට හැකි බවත් එහිත් මේ දීර්ඝ කාලයක සිට සැලසුම් සහගතව යොදාගත් බවද සඳහන් කළේය. මොකද මේ බෝතැන්න ජලය ඉවත් කරන්න සූදානම්ක් තියෙනවා කියන්නේ? බෝතැන්න ජලාශය ඉදි කරලා මේ අවුරුද්දට අවුරුදු 50ක් වෙනවා. මේක ඇත්තනම 1976 මාර්තු 18 තමයි ජනතායිතියට පත් කළා තියෙන්නේ. වාර්තාවල සටහන් වෙනවා බෝතැන්න ජලාශයේ ජල පරිමාව මීටර් කියුබික් මිලියන 56ක් කියලා. නමුත් 2014 කරපු සර්වේ එක තියෙන්නේ සමීක්ෂණයක තියෙන්නේ මීටර් කියුබික් මිලියන 23ක් කියලා. ඉතින් එතන දැන් අපේ රොම්මඩ තැන්පත් වීමක් සිදු වෙලා තියෙනවා කියලා මම අනුමාන කරන්නේ. මොකද විශාල ප්‍රමාණයක් ජල පරිමාව අඩු වෙලා තියෙනවානේ. ඒ සඳහා මම මේ සැරේ තීරණය කරා ශ්‍රී ලංකා මහාධිකාරියෙන් බෝතැන්න ජලාශයේ වර්තමාන ජලධාරිතාවය කොපමණද කියලා මම බලා ගන්න. ඒක එක අරමුණක්. බෝතැන්න ජලාශයෙන් තමයි කලාවැව ද්‍රෝණියට වතුර සපයන්නේ. කලාවැව ද්‍රෝණියට වතුර සපයන උමන් ඇල මාර්ගය මේ වන විට මීටර් 4ක් රොම්මඩ පිරලා තියෙන්නේ. ඉතින් තප්පරයට ගණඩි 1000ක් තමයි උපරිමයක් තියෙන්නේ ඔය ජලාශයට මේ කලාවැව ද්‍රෝණියට වතුර මුදා හරින්න. නමුත් ඒ ලබා දීම අපහසුතාවයක් තියෙනවා. අර මීටර් 4 රොම්මඩ පිරලා තියෙනවා. අපේ ප්‍රධාන කාර්යයක් තමයි මේ ඇල මාර්ගයේ මීටර් 100ක් රොම්මඩ ඉවත් කිරීම. මීට සමගාමීව අපි මේ දේ කරන හින්දා අපේ ජලවිදුලි බල මණ්ඩලයෙන් ජලවිදුලි උත්පාදනය කරන ඇල මාර්ගයත් මට සඳහන් කරා මීටර් 6ක් උසට රොම්මඩ පිරලා තියෙන කියලා. අපේ මේ ව්‍යාප්තියට සමගාමීව මේ එතුමන්ලත් ඒ රොන්මඩ ඉවත් කිරීමක් සිදු කරනවා. ඒක තමයි ප්‍රධානම කාර්ය දෙක. මේකේ දිනේ වෙන්නේ ඇත්තටම අගෝස්තු 24 පටන් ගන්න සති 3ක් තමයි අපිට ටයිම් එක දීලා තියෙන්නේ. මේ අපි සම්බන්ධීකරණය කරනවා ශ්‍රී ලංකා මහාධිකාරියේ ජල පාලන ලේකම් කාර්යාලය එක්ක තමයි සම්බන්ධීකරණය කරන්නේ. ඉතින් මෙහි තියෙන වතුරට ඇත්තටම දැන් මේ ඊළි කාලගුණ තත්ත්වයක් තියෙන්නේ. මෙහි තියෙන වතුර ටික අපි ඉබ්බන් කටුව, කණ්ඩලම සහ කලාවැව ජලාශවල රඳවා තබනවා. ඊට අමතරව මේකට ලැබෙන ජලය අපි කියන්නේ අපි මේක දවස් 4කින් දවස් 5ක වෙන ආසන කාලෙකින් මේක නැවත ජලය පුරවන මේකට මෙහි වතුර ටික කොත්මලේ ජලාශය අපි රඳවලා තියෙනවා. ඒතකොට දැන් කෙනෙකුට අහන්න පුළුවන් ඇයි මේ හදිස්සියම නඩත්තු කටයුත්ත කරන්නේ එල්නිනෝ කියන තත්ත්වයක් තියෙද්දි මේ වගේ දෙයක් කරනකොට මේක හදිසි නඩත්තු කටයුත්තක් නෙවෙයි. මේක ඇත්තටම ප්‍රෝග්‍රෑම් කරලා තිබුණු කටයුත්ත. හැබැයි මේ සැරේ මේ එල්නිනෝ තත්ත්වය නිසා ඇත්තටම අද ජල ධාරිතාව ගත්තොත් එහෙම ඝන මීටර් මිලියන 11ක් තමයි ජලාශයේ තියෙන්නේ. ඒතර අස් කරන්න ඕන ප්‍රමාණය අඩුයි. මේ අර එල්නිනෝ තත්ත්වයේ පොඩි වාසිදායක තත්ත්වයක් ආවා. අස් කරන්න ඕන වතුර ප්‍රමාණය එතන අඩුයි. මේක වතුර අපතයාමක් වෙන්නේ නැහැ. මොකද මුහුදට ගලයාමක් වෙන්නේ නැහැ. ගොවිතැනට ඕන වතුර ටික අපි පහළ ජලාශවල අපි රඳවලා තියෙනවා. ඊට අමතරව කාට හරි ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ පහළට කොහොමද දැන් ගඟේ මාළු ඉන්න සත්තු ඉන්න කොහොමද කියලා. කොහොමත් පාරිසරික ජල ප්‍රවාහය අපි තප්පරයට ගණඩි 1000ක් පමණ පොල්ගොල්ල ජලාශයෙන් ලබා ගන්නවා සුදු ගංගෝස්සේ අභංගකට. මේ වතුර ටික අපේ තියෙන මඩසරු මගින් මොරගහ කන්දට ඒ සති 3ම මේ අඛණ්ඩව සපයනවා. එක දිගටම සපයනවා අපි. එතකොට මේකෙන් මේ හිඳුවර පස්සේ අවට ප්‍රදේශවල ජනතාවට පානීය ජල වලට මොකක් හරි බරපතල ප්‍රශ්නයක් තියෙනවද? නැහැ. පානීය ජල වල කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි ඒක ඇත්තටම සැලසුම් කරලා තියෙන මීට කලින් අපි ඇත්තටම රැස්වීමක් ගත්තා රේකියා ආයතන සම්බන්ධව අපේ සහෝදර මේ
ආයතනත් එක්ක ගත්ත සම්බන්ධීකරණ කළ රැසීමක් ගත්ත ඒදී ඔවුන්ගේ උපදේශුත් එක්ක කියන පරිසර අධිකාරිය එතකොට ජල ජීවියක වෝටර් බෝඩ් එක පරිසර ලේකම් කාර්යාලය පරිසර භාව අපි සියලු දෙනාගේම එකගතාවයක් එයාලගේ උපදෙස් සහ කරන්න ඕන වැඩපිළිවෙල අතන සැලැස්මක් අතුව තමයි කරන්නේ. ඒ නිසා පානීය ජල ප්‍රශ්නයක් එන්නේ නැහැ. මේකේ විශේෂයෙන් දෙයක් කියන්න ඕන ඇත්තටම අවුරුදු 50ක් වෙනවා ජලාශය හදලා මේ ජලාශය පතුල ගැන අපිට කිසිම අවබෝධයක් නැහැ. ඉතින් පරණ ගමේ අය නම් ඉන්නවා. මොකද එයාලත් අපි ගෙන්න ගන්න තමයි හදන්නේ මේක පතුල ගැන දැනගන්න. මොකද ඒ නිසා මම විශේෂ ඉල්ලුමක් කරනවා. ජලාශයට බහින්න එපා. මොකද රොම්මඩ තියෙන්න පුළුවන්. අපි ඒ වගේ උස ප්‍රමාණවල දන්නේ නැහැ. ඉතින් අපි ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම මේ ජලාශයට ඇත්තටම මාළු වලන වගේ වැඩවලට එන්න එපා. හරි අනතුරුදායක තත්ත්වයක් තියෙන්නේ. අපි ඇත්තටම ශ්‍රී ලංකා පොලිසියත් අපිට සහයෝගය ලබා දෙන්නම් කියලා කිව්වා ඒ වළක්වා ගන්න. ඉතින් මම විශේෂ ඉල්ලුමක් කරනවා මේ දේවල් කරන්න එන්න එපා කියලා. ගියේ වතුරට බහින්න එපා. ඔව් හිඳිච්ච ජලාශ පතුලට බහින්න එපා. ඒක අවදානම් අධි අවදානම්. මොකද ඇත්තට මටත් අවබෝධයක් නැහැ මේ ජලාශ පතුල කොහොමද තියෙන්නේ. හැසිරීම පිළිබඳව අවබෝධයක් නැහැ. හරියටම වතුර ඉදරට අයින් කරන්නේ මේ මාසේ අගෝස්තු 24 අයින් කරනවා. පුරවන්න පටන් ගන්නද? කොහොමද 14 වෙනකොට පුරවල ඉවර කරනවා මේ ජලාශ වතුර මට්ටම සැප්තැම්බර් 14 වෙනකොට පුරවල ඉවර කරන්නම සැලසුම් තියෙනවා. මේක ඇත්තටම කොන්ත්‍රාත්යක් නෙමෙයි යන්නේ. මේ ශ්‍රී ලංකා මහාලිකාරී යන්ත්‍රෝපකරණ ගෙනල්ලා අපේම සේවකින්ලා තමයි කරන්නේ. ඒ හින්දා අපි තෙල් වලට යන වියදම විතරයි යන්නේ. සාමාන්‍යයෙන් මිලියන 4ක් වගේ ප්‍රමාණයක් යන මේ සම්පූර්ණ වැඩ කොටස ටික අපේ වාසේ දැන් කියන්නේ මොනවද දැන් මේකින් වතුර ටික ඉවත් කරලා මොනවද කරන්නේ නඩත්තු කටයුතු? නඩත්තු කීපයක් තියෙනවා. ප්‍රධාන කාරණේ තමයි මේකේ තියෙන වැලි ප්‍රමාණය කොපමණදයි කියලා හොයාගන්න එක. ඒක අපි ඇත්තටම වෙනත් ආයතනයක සම්බන්ධව කරන්නේ. මොකද මේකේ කෙටි කාල නිසා දීර්ඝ කාලින වැඩපිළිවෙල කීපයක් තියෙනවා. මෙහි ඇත්තටම රොම්මඩ ප්‍රමාණයක් තියෙනවා නම් එහෙම අපි මේ ප්‍රාදේශීය සභාවත් එක්ක එකතු වෙලා මෙහි වැලි ඉවත් කිරීමේ කටයුත්තක් තමයි සිද්ධ කරන්නේ. ඒතකොට මේ පැත්තේ ඉන්න මේ පළාතේ ඉන්න අයට මේකෙන් තියෙන ප්‍රතිලාභය තමයි ලැබෙන්නේ. ඊට අමතරව විශේෂයෙන් කිය යුතු කාරණාවක් තියෙනවා මම කියන්න. මොකද වයඹෑල ව්‍යාපෘතියට වතුර දෙන්නේ මෙතනින්. අපි බෝතැන ජලාශය ගත්තොත් එහෙම බෝතැන ජලාශයේ ජල පෝෂක ප්‍රදේශය වර්ග කිලෝමීටර් 382ක් තමයි වෙන්නේ. සාමාන්‍යයෙන් මිලිමීටර් 100ක වර්ෂාපතනයක් පැය කිහිපයක් අසුත් එහෙම මේක ඇත්තටම වාන් දමනවා. ඉතින් අර වාන් දමන වතුර ප්‍රමාණය මේකේ ජලධාරිතාව වැඩි කරගන්න පුළුවන් වුණොත් අපිට මේක රඳවා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේකේ ප්‍රතිලාභ ගොඩක් වෙනවා. එකක් දීවර කර්මාන්තයට වාසිදායක වෙනවා. ඒ වගේ සංචාරක කර්මාන්තයට මේකේ ඵල ප්‍රයෝජනක් තියෙනවා. අපි නඩත්තු කටයුතු කියලා කරන්නේ මේ ඩෑම් එක ඇත්තටම අපි ඉන්ස්පෙක්ෂන් කරනවා විශේෂඥ කමිටුවක් ගෙනල්ලා ඩෑම් එකේ වර්තමාන තත්ත්වය කොහොමද කියලා. මේ ඩෑම් එකටත් මේ කියන්නේ වේලටත් අවුරුදු 50ක් වයසයි. ඉතින් ඒක මට අවශ්‍යතාවයක් තියෙනවා බලා ගන්න ඩෑම් එකේ දැන් මොන තත්ත්වෙද තියෙන කියලා. ඊට අමතරව අපේ ගේට්ටු ටික ඩැමේජ් වෙච්ච ගේට්ටු කීපයක් තියෙනවා. අපේ වාරි උමගේ තියෙන ගේට්ටු ටික අලුත් වැඩියා කිරීමක් සිදු කරනවා. ඒක තමයි විශේෂ කටයුත්ත. මොකද ඒව දැන් ටිකක් අමාරුයි ක්‍රියා කරන්න. ඒක එක ප්‍රධාන කාර්යයක්. ඊළඟට ජල විදුලි බල මණ්ඩලයට වතුර සපයන ඇල මාර්ගය මීටර් 6ක් පමණ මේ රොම්මඩ තියෙන කියලා තැන්පත්ලා තියෙන කියලා එතුමන්ලා අපිට කිව්වා. ඒකත් ඉවත් කිරීමක් සිදු වෙනවා මේ සමගාමීව. ප්‍රධානම කාර්යය තමයි කලාවයේ දෝණිට වතුර නිකුත් කරන ඇල මාර්ගය මීටර් 4ක් රොම්මඩ පිරලා තින්නේ. ඒ රොම්මඩ ටික ආසාසයෙන් ගත්තොත් එහෙම මීටර් ඝන මීටර් 10000ක් පමණ තියෙනවා. ඒකත් ඉවත් කරනවා.